ආයුබෝවන් අද අපි ඉන්නේ බොහොම විශේෂ තැනක. උඩවලව ඇත්තතුරු සෙවනේ තමයි අද අපි ඉන්නේ. මෙතන ටිකට් ප්‍රයිස් වෙන්නේ අවුරුදු 6න් අඩු අයට ටිකට් ඕනේ නෑ. අවුරුදු 6ට වැඩි ළමයින් සඳහා රුපියල් 60ක් සහ වැඩිහිටියන් සඳහා රුපියල් 120ක් වශයෙන් තමයි ටිකට් මෙතනින් නිකුත් කරන්නේ. මෙතනින් වෙන්නේ රෝගී වූ අලියතුන්, අනාථ වුණ අලියතුන්, ඒ කියන්නේ මව අහිමි වූ අලියතුන්, තුවාල වුණ අලියතුන් වගේ විවිධ දේවල් වලට වාජනය වුණ අලිපටවුන් ගෙනල්ලා මෙයාලට කිරි දීලා පෝෂණය කරලා වනාන්තරයේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මෙතන හදලා වනාන්තරයේ ජීවත් වෙන්න පුළුවන් විදිහට මෙයාලා පුරුදු පුහුණු කරලා හැඩගස්වන එක තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. මෙතන මේ හදලා තියෙන වේදිකාවේ ඉඳලා තමයි මේ අලියත්තුන්ගේ හැසිරීම මෙයාලගේ දැඟලිල්ල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් විදේශිකයන් බහුල වශයෙන් මෙතනට පැමිණෙනවා. ඒ වගේම පොඩි දරුවන්ටත් මෙතන බොහොම වැදගත් තැනක්. මෙයාලගේ මේ හුරතලේ දකින්නකොට ආසාවකින් මේ දිහා බලාගෙන ඉන්න තමයි හිතෙන්නේ. අත්තතුරු සෙවන බලන්න එනවා නම් අලි පැටවුන්ට කිරි දෙන වෙලාවටම එන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. අලි පැටවුන්ට කිරි දෙන වෙලාවල් වන්නේ උදේ 10:30, 2:30 සහ හවස 6 යන වෙලාවල් වලදී තමයි මේ අලි පැටවුන්ට කිරි ලබා දෙන්නේ. කිරි දෙන වෙලාවල් වලට විනාඩි 30කට කලින් වගේ තමයි මේ ටිකට් කවුන්ටර් ඕපන් කරන්නේ. මව්කිරි අහිමි මේ අලිපැටවුන්ට කිරි දෙනකොට නිවුඩු හාලුත් මිශ්‍ර කරලා තමයි මේ කිරි හදලා තියෙන්නේ. පෝෂණය වැඩි වෙන්නේ. මේ අලියැත්තු දන්නවා කිරි දෙන වෙලාවල්. මෙයාලා ඒ වෙලාවල් වලට එන්න මේ අසල රැඳී සිටිනවා. මෙයාලගේ මේ දැඟලිල්ල කෝලම් බලාගෙන ඉන්නකොට කාලය යනවා තේරෙන්නේ නැහැ. ලෝකයේ ආසියානු අලියන් සඳහා බිහි වූ එකම පුලුණුත්තාපන මධ්‍යස්ථානය තමයි මේ උඩවලව පිහිටලා තියෙන්නේ. මේ තැනට එනවා නම් උඩවලව හන්දියේ ඉඳලා තනමල්විල පාරේ CP සිල්වා මාවතේ තමයි එන්න ඕනි. කතරගම එන අයගේ බොහොම ජනප්‍රිය නරඹන ස්ථානයක් තමයි මේ තැන.
ඉතින් මෙතන තවත් විශේෂ තැනක් තියෙනවා. ඒ තමයි අලි නැන්න මංසල. මෙතන අලි ඇත්තු ගැන නොදන්න තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම අලි ඇත්තු ගැන හදාරන පරීක්ෂණ කරන කෙනෙකුට වගේම අනිත් අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වන තැනක් තමයි මේ නැන මංසල. යලිත්‍ය නිජබිම කරා පා නැගීමට ඉඩ දෙන්න. මෙතන තියෙන තේමා පාඨය තමයි මේක. මේ තේමා පාඨය යටතේ 1995 තමයි මේ තැන ආරම්භ කරන ලද්දේ. මේ ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ සඳකිරියා කියන අලියාගේ ඇටසැකිල්ල. වෙඩිවැදුණු තුවාලයක් ආසාදනය වෙලා තමයි මෙයා මිය ගිහින් තියෙන්නේ. ඉතින් මෙතනට එන ඔයාලට උඩවලව ජාතික වන උද්‍යානයේ සෆාරි යන්නත් පුළුවන්. මෙතන තියෙනවා සෆාරි ජීප්. ඒකක් කතා කරගෙන ඔයාලටත් යන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මේ සුන්දරත්වය බලන්න එන්න කියලා. කුඩා දරුවන්ට පෙන්වන්නම ඕනේ තැනක් තමයි මෙතන. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා ඔයාලට.